Hi guys, අපි අද රසමස මැකරෝනි එකක් හදමු. මුලින්ම vegetables ටික කපා ගන්න. අපි මෙතනදී තක්කලි, ඊට පස්සේ ලුණු, ඊට පස්සේ සැර වැඩි වෙන්න කොච්චි, ඊට පස්සේ කැරට් මේ දේවල් අපි එකතු කරගත්තා මෙතනදී. ඊට පස්සේ මේ පේන්නේ මිදි. අපි මිදි නම් ඇත්තටම කන්න තමයි ගත්තේ. මේකට එකතු කරේ නැහැ. ඊට පස්සේ අපි අර පැස්ට් එක තම්බ ගන්න ඕනේ. වතුර එකක් තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාලා මේ විදිහට පැස්ට් එක දාලා හොඳට තම්බ ගන්න. ඊට පස්සේ පැස්ට් එක ඔද්දින් දැම්මුණා වතුර ටික අයින් කරගන්න. ඊට පස්සේ ඒ භාජනයෙන්ම තෙල් පොඩ්ඩක් දාලා අපිට කපාගත්ත අපේ vegetables ටික එකතු කරගන්න. ඊට පස්සේ බිත්තරයක් දාලා අපි නම් මෙතන සැමුනුත් එකතු කරගත්තා. ඔයාලට කැමති නම් චිකන් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු මේ දේවල් එකතු කරගෙන තක්කාලි සෝස් හරි මොනවා හරි කැමති සෝස් එකක් ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ අර පැස්ට් එක මේකට එකතු කරගන්න. ඊට පස්සේ චීස් ලේස් ටිකක් අපි මේ දෙවිදි ඇඩ් කරගත්ත රස වැඩි වෙන්න. ඊට පස්සේ මේක කන්න දෙන්නේ. මේක හරිම රසයි. ඔයාලගේ දෙවිදි හඳලා බලන්න. Thank you.